අපේ ඇමතුමා ඒ මහවැලිය හා සම්බන්ධව කරපු ප්‍රශ්නවල මගේ තියෙන අතුරු පළවෙනි ප්‍රශ්නය තමයි මහවැලි කලාපවල ප්‍රධානම ගැටලුවක් තමයි පහුගිය කාලයේ සහ ඒවා දැනටත් ඒ ගැටලු බවට පත් වෙමින් තියෙනවා ඉඩම්. විශේෂයෙන් අපි දන්නවා හිටපු නළුවන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇමතිවරුන්ට මේ මහවැලි කලාපවලින් අක්කර 100 200 300 සමහර අවස්ථාවල අක්කර 500 වගේ විශාල ඉඩම් ප්‍රමාණයන් පෞද්ගලිකව බෙදලා දීලා තියෙනවා. හැබැයි මේ බෙදලා දීපු ඉඩම් වල මේ වෙනකොට සමහර ඉඩම් වල කිසිදු වගාවක් සිදු කරලා නැහැ. ඒ ඉඩම් දැනටත් අපි දන්නවා මහවැලි බී කලාපේ මහවැලි ඩී කලාපේ ඒ ඉඩම් වල අයිතිය වෙනත් අයට පවරමින් මුදල් ලබා ගැනීමක් සිදු වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ හැටියට ගනු ලබන හෝ ගැනීමට බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ගය මොකක්ද? ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මහවැලි ඉඩම් සම්බන්ධයෙන් විශේෂ ව්‍යාපෘති සඳහා ලබා දීලා තියෙන ඉඩම් සම්බන්ධයෙන්. මම පහුගිය දශකත් මේ මහවැලි අධිකාරියට තිබෙන ඉඩම් සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දුන්නා. අපි මහවැලි අධිකාරිය යටතේ ලබා දීලා තියෙන ඉඩම් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. තොරතුරු එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපෘති වලට ලබා දීලා තියෙන්නේ මොන විදිහටද? කොච්චරක් දීලා තියෙනවද? දැන් ඒ වල තත්ත්වය මොකද්ද සහ ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා. මම මේ ගරු මන්ත්‍රීතුමාගේ වගේම සියලු දෙනාගෙන් ඉල්ලන්න කැමති ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තීරණ ගැනීමේදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සාමූහික තීරණය වැදගත්. ඒ නිසා මේ නිශ්චිත ප්‍රශ්නට අදාළව මහවැලි ඉඩම් සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් පළමුවෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කරන්න. ඒ තීරණය ඒ තොරතුරු අපිට අමාත්‍යාංශයට වාර්තා කරන්න. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ලෑස්ති. ඊට අමතරව මහවැලි අධිකාරිය විදිහටත් කෘෂිකර්ම අමාත්‍යාංශ විදිහටත් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. මගේ දෙවෙනි ප්‍රශ්නය තමයි පහුගිය කාලයේ පුරාම මහවැලි කලාපවල නිලධාරීන් පත් කරනකොට Tamanට හිතවත් අය තමයි ඒ කලාපවල පත්වීම් ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම දේශපාලන හිතවත්කම්. ඒ හිතවත්කම් මත ඒ මහවැලි කලාපයන් තුල විවිධ වූ අයථා ගනුදෙනු වංචා දූෂණ හොරකම් ඕනතරම් සිදු වෙලා තියෙනවා. හැබැයි අපිට දැනටමත් දැනෙන එකක් නැහැ. ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්නවද කියන එක පිළිබඳව විශේෂයෙන්ම මම දැක්ක පහුගිය කාලේ මේ කලාප වලට බඳවා ගැනීමේදී RPM මහත්තුරු බඳවා ගැනීම සඳහා ගැසට් කිරීමක් අමාත්‍යාංශයෙන් කරලා තිබුණා. හැබැයි ඊට පස්සේ ඊළඟ නිලධාරීන් බඳවා ගැනීම සඳහා දැනට ක්‍රියාමාර්ගයක් ගනිමින් තියෙනවද කියන එක තමයි මගේ දෙවෙනි ප්‍රශ්නය. කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නය තියෙන්නේ මේ වාරි පුනරුත්ථාපනය සම්බන්ධයෙන්. අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා වාරි මහිම කියලා. අපි දන්නවා අපේ මංගල අයවැයෙන් රුපියල් මිලියන 78000ක් වෙන් කරලා තිනවා වාරි මාර්ග අංශයේ දියුණුව සඳහා. මේ පිළිතුරේ මම සඳහන් කරා මහවැලි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වැව් 275ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි වැඩ කටයුතු සලසලා තිනවා මේ අවුරුද්දේක කරන්න බලාපොරොත්තු වෙනවා. එතුම ඔය ප්‍රශ්නේ තියෙන්නේ මේ මහවැලි අධිකාරියේ නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන්. මහවැලි අධිකාරියේ නිලධාරීන් පත් කිරීම මාරු කිරීම සම්පූර්ණ අවුල් කරලා තියෙන්නේ. ඒවා දේශපාලන හිතවත්කම් මත වෙන ගේම් මත තමයි සිද්ධ වෙලා තියෙන්නේ පහුගිය කාලේ. මේක විධිමත් කරන එක අමාරුයි. නමුත් අපි රජේ භාරගත්තට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශ භාරගත්තට පස්සේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් පත් කිරීම උසස් කිරීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් තියෙනවා. කිසිදු කෙනෙකුට අසාධාරණයක් නොවෙන්න ඒ වැඩකතු සම්පූර්ණ වෙමින් තිබෙනවා. බඳවා ගැනීම සම්බන්ධයෙන් අපිට රජයේ ප්‍රතිපත්තිය මත දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්තිය මත තමයි කටයුතු කරන්න වෙන්නේ. අනිත් කටයුතු අපි සම්පූර්ණ කරමින් තියෙනවා. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.